කොහොමද ඉතින් මගේ යාළුවන්ට අද අපි බලන්න යන්නේ සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය කරපු සුපිරි කතාවක්. ගේම්ස් ප්ලේ කරන අයට නම් මේ කතාව මාර විදියට වැදගත් වෙන කතාවක්. ඒක නිසා අපි වැඩි කතා නැතුව කතාවටම ගිහිල්ලා බලමු මේ කතාව මොන වගේ කතාවක්ද කියලා. කතාවට යන්න කලින් අපේ channel එකට subscribe පාරක් එහෙම දාලා අපිත් එක්ක එකතු වෙන්න අමතක කරන්නත් එපා හොඳේ. ඔන්නේ නම් ඕගොල්ලන්ගේ කතාව. මේ කතාව පටන් ගන්නේ වීඩියෝ ගේම් හදන කම්පැනි එකකින්. මේ කම්පැනි එකේ ඉන්න කසුනීරෝ කියන කෙනා ලෝකේ වඩාත්ම නිවැරදිව සිමියුලේටර් වලින් පාලනය කරන්න පුළුවන් කාර් ගේම් එක නිර්මාණය කරා. ඒ ගේම් එකේ නම තමයි Gran Turismo. මේ ගේම් එක ලෝකේ පුරාම ඉන්න ගේම් ගහන අය අතරේ පට්ට විදියට ජනප්‍රිය වුණා. මොකද මේ ගේම් එකට පුළුවන් ඔයා ඇත්ත කාර් එකක් එලවනවා වගේම අත්දැකීමක් අරගෙන දෙන්න. හරි අපි එක පැත්තකින් තියලා දැන් යමු එක්සත් රාජධානියේ තියෙන කාර්ඩිෆ් කියන පැත්තට. ඒ ඉන්නවා ජාන් කියලා කොල්ලෙක්. එයාත් මේ ග්‍රෑන්ඩ් ටුරිස්මෝ කියන ගේම් එකට මාර විදියට ආස කෙනෙක්. ඒ වගේම එයා මේ ගේම් එකේ ගොඩක් ඉහළ ලෙවල් එකක ඉන්න කෙනෙක්. එයා මෙච්චර කල් ගේම් එක ප්ලේ කරේ කැෆේ එකකින්. හැබැයි අද එයාට පුළුවන් වෙලා එයාටම කියලා සිමියුලේටර් එකක් අරගන්න. ජාන්ගේ පවුලයත් එච්චර සල්ලිකාරයෝ නෙමෙයි. ඒක නිසා කොල්ලා මේක අරගන්න සල්ලි හොයාගෙන තියෙන්නේ ඇඳුම් කඩේක සේල්ස්මන් කෙනෙක් විදියට වැඩ කරලා. කොහොම හරි මේ ගේම් ගහන ටික දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ගෙවල් වලින් මේ ගේම් ගහන එකට අකමැති වෙන එක. ඉතින් මේ ජාන්ටත් ඒ ප්‍රශ්නේ ඒ විදියටම තිබුණා. එයාගේ තාත්තත් කොල්ලා මේ ගේම් ගහන එකට වැඩි කැමැත්තක් දැක්ුවේ නැහැ. ජාන්ගේ මල්ලි නම් පාපන්දු වලට ගොඩක් දක්ෂ කෙනෙක්. තාත්තට ඕනේ ජානුත් ඒ වගේම මොකක් හරි ක්‍රීඩාවක් පැත්තට යොමු කරවන්න. තාත්තා මෙතනින් ගියාට පස්සේ ජාන් එයාගේ අලුත්ම සිමියුලේටර් එකෙන් Gran Turismo ගේම් එක ප්ලේ කරන්න පටන් ගත්තා. එයා ඒ ගේම් එකට කොච්චර කැමතිද කියනවා නම් ටික වෙලාවක් යනකොට එයාට දැනෙන්නේ එයා ඇත්තටම රේස් ට්‍රැක් එකක ඉන්නවා කියලා. ඒකෙන් පස්සේ කතාව යන්නේ ජපානයේ ටෝකියෝ නගරයේ පැත්තට. මේ ටෝකියෝ නගරයට ඇවිල්ලා ඉන්නවා නිසාන් සමාගමේ අලෙවි කරන නිලධාරියෙක් විදියට වැඩ කරන ඩැනි මූවර් කියන කෙනා. මේ කාලේ වෙනකොට නිසාන් ආයතනයේ වාහන අලෙවිය පොඩ්ඩක් විතර පල්ලෙහාට වැටලා තිබුණේ. ඒක නිසා ඩැනි එයාලට ඉදිරිපත් කරා වාහන අලෙවිය වැඩි කරගන්න සුපිරි ප්ලෑන් එකක්. ඒ ප්ලෑන් එක තමයි Gran Turismo ගේම් එක ප්ලේ කරන තරගකරුවන්ට ඇත්ත ලෝකයේ දාවන තරගවලට එන්න අවස්ථාවක් හදලා දෙන එක. ඒකෙන් එයා බලාපොරොත්තු වෙනවා නිසාන් සමාගම් පැත්තට ආයිමත් ජනතාවගේ අවධානය යොමු වෙයි කියලා. කොහොම වුණත් එයාගේ මේ ප්ලෑන් එකට මෙතන හිටිය ලොක්කොන්ගෙන් නම් කිසිම ප්‍රතිචාරයක් හම්බුනේ නැහැ. හැබැයි ඩැනි මෙතනින් පිට වෙලා යන්න හදනකොටම කෙනෙක් ඇවිල්ලා කිව්වා එක කොන්දේසියක් උඩ ඔයාගේ වැඩසටහන ඉස්සරහට අරගෙන යන්න හැමෝම එකඟ වෙලා තියෙනවා. මේ දේ ආරක්ෂිතයි කියලා තහවුරු කරන්න පුළුවන් විදිහේ පුහුණුකරුවෙක් ඔයා හොයාගන්න ඕන. ඒ වගේම මේකෙදි කිසිම වැරද්දක් වෙන්න බෑ කියලා. ඩැනිත් ඉතින් ඒකට මාර විදියට සතුටු වෙලා එයා දන්න පුහුණුකරුවෝ ගොඩ දෙනෙක්ට කතා කරත් කවුරුත් ඩැනිගේ මේ විකාර අදහසට නම් කැමති වුණේ නැහැ. දැන් ඩැනිට ඉතුරු වෙලා ඉන්නේ එක්කෙනෙක් විතරයි. එයාගේ නම තමයි ජැක් සෝල්ටර්. පේන විදියට ඩැනි නම් එයාට පොඩ්ඩක් අකමැති වගේ. කොහොම හරි මේ ජැක් කියන කෙනා දැන් ඉන්නේ ටීම් කැපා කියන රේසින් ටීම් එකත් එක්ක එකතු වෙලා. එයා ඇවිල්ලා ඒකේ පුහුණුකරුවෙක් නන් නෙමෙයි. එයා ඇවිල්ලා ඒකේ නිකන් ඉංජිනේරුවෙක් විතරයි. ඩැනි ඉතින් එයාව හොයාගෙන ගිහිල්ලා මේ අදහස එයාට කිව්වත් එයත් මේ වැඩේට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. එයා කිව්වේ කාමරේ ඇඳක් උඩට වෙලා රේස් පැද්ද ළමෙක්ව පැයට සතපුන් 200ක් විතර වේගෙන් යන වාහනයක් ඇතුළට දාන්නේ කොහොමද කියලා. කොහොමුණත් ඉතින් ඩැනිගේ අන්තිම උත්සාහයත් ඒ විදිහට වතුරේ ගියා. අපි ආයෙමත් යමු ජාන්ගේ ගෙවල් පැත්තට. එයාලා මේ වෙනකොට කෑම කන්න ලෑස්ති වෙලා ඉන්නේ. හැබැයි ජාන්ගේ අවධානය නම් තාම කෑමවල නෑ. එයාගේ අවධානය තියෙන්නේ කාර් රේස් එකක් පැත්තේ. කොහොමරි මෙතෙන්දිත් ජාන් ගේම් ගහන එක ගැන ඇදිලාපු නිසා එයාට ඒකට තරහ ගිහිල්ලා එයා කෑමත් කන්නේ නැතුව මෙතනින් නැගිටලා කාමරේ ඇතුළට ගියා. අනිත් පැත්තෙන් ජැක් ඉන්න කැපා ටීම් එකේ කට්ටියත් රෑ කෑමකට ගිහිල්ලා හිටියේ. මේ කැපා ටීම් එකේ හොඳම රියදුරා තමයි නිකි. ඒ වගේ මෙයා මාර ලොකුකමකිනුයි පට්ට පණ්ඩිතකමකිනුයි ඉන්නේ. එයා ඉතින් කවුරුත් කියන දේවල් පිළිගන්න කැමති කෙනෙක් නන් නෙමෙයි. කොහොම හරි ජැක් මේ වෙලාවේ නිකීට කිව්වා ඔයා 4 වෙනි ටර්න් එකේදී ඇති තරම් වේගයක් අරගෙන යන්නේ නැහැ කියලා. ජැක් එතෙන්දී යාට පොඩි උපදේශක් දුන්නේ. හැබැයි නිකීට මලපැන්නා වාහන හදන ඉංජිනේරුවෙක් යාට රේස් යන්න ඕන හැටි උගන්වන්න එනවා කියලා. ඒ විතරක් නෙමේ එයා ජැක්ට නරක විදියට බයින්නත් පටන් ගත්තා. ජැක්ටත් ඒකට හොදටම මල පැනලා එතනින් එළියට බහැලා ඩැනිට කෝල් එකක් දුන්නා මම ඔයාගේ ගේම් ගහන ළමයිට රේස් පුරුදු කරන්නම් කියලා.
කොහමරි මේම ටික වෙලාවකට පස්සේ ජාන් සෙල්ලම් කරපු කැපේ එකේ එයාගේ ග්‍රෑන්ඩ් ටුරිස්මෝ account එකට මැසේජ් එකක් ඇවිල්ලා තිබුණා. ඒක දැක්ක ජාන්ගේ යාළුවා ඉක්මනටම කොල්ලට මේක ගැන පණිවිඩය දුන්නා. ජානුත් මේ වෙලාවේ එයාගේ ජොබ් එක කරන ගමන් හිටියේ. හැබැයි එයා ජොබ් එක පැත්තකට දාලා ඉක්මනටම ඇවිල්ලා බැලුවා මොකක්ද මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒක ඇවිල්ලා ඩැනි රෙකෝඩ් කරලා එවපු පණිවිඩයක්. ඒකේ තිබුණේ ඔයා ඇවිල්ලා මේ පණිවිඩය හම්බුන සුළු පිරිසකින් එක්කෙනෙක්. ඔයා ඇවිල්ලා ග්‍රෑන්ඩ් ටුරිස්මෝ වල වේගවත්ම ටයිම් ලැප් ගහපු කෙනෙක්. අපි එට ඔයාලා වෙනුවෙන් තරගයක් තියෙනවා. ඒකෙන් දිනන ටික දෙනෙක්ට අපි ඇත්ත ලෝකේ රේස් පදින හැටි උගන්වනවා කියලා. ඒක ආපු ජාන්ට මේ මොකක්ද මේ වෙන්නේ කියලා හිතා ගන්න බැරි වුණා. එයා ඉක්මනටම ගෙදර ගිහිල්ලා හෙට තියෙන රේස් එකට පුහුණු වීම කරන්නත් පටන් ගත්තා. කොහමරි මේ ජාන් කවදාවත් ගේම් එකේ පෙන්නන ලයින් දිගේ යන කෙනෙක් නෙමෙයි. තාත්තත් ඒක දැකලා කොල්ලගෙන් ඇහුවා ඇයි ඔයා ගේම් එකේ පෙන්නන ලයින් දිගේ යන්නේ නැත්තේ කියලා. ජාන් ඒකට උත්තරේ විදියට කිව්වේ අනිත් ඩ්‍රයිවර්ස්ලා ඔක්කොලාම යන්නේ රේස් ලයින් එකේ. හැබැයි මම වෙනස් විදියට ගියොත් මට යාළුව විස්තර කරන්න අවස්ථාවක් හම්බ වෙනවා කියලා. ජාන් රෑවෙලා ආයෙමත් අර පණිවිඩය බල ඉන්නකොට එයාගේ මල්ලි කාමරේට ආව පොඩි හොර පාටියක් තියෙනවා. ගෙදරට හොඩෙන් අපි දෙන්න යාමු කියාගෙන. ජාන් නම් ඉතින් මුලදි කැමති උනේ නෑ එයාට ඊට තරගෙ තියෙන නිසා. හැබැයි ඕඩ්‍රිත් එනවා කිව්ව ගමන් කොල්ලා ඒ ගමනට එක්කෙම කැමති වුණා. දෙන්න ඉතින් තාත්තගේ කාර් එකත් හොරෙන් අරගෙන පාටි එක තියෙන පැත්තට ගියා. කොහමරි මේ ඕඩ්‍රි කියන්නේ ජාන් කැමැත්තෙන් ඉන්න කෙල්ල. පාටි එක මේම ටික වෙලාවක් යනකොට පොලිසියෙන් ඒ පැත්තට ආපු නිසා කට්ටිය එතනින් ෂේප් එකේ මාරු වෙලා ගියා. කොහමරි මෙයාලා මෙහෙම යන ගමන් අනිත් වාහනේ හිටිය අය විකාරයක් කරන්න ගිහිල්ලා ජාන්ලගේ වාහනේ සයිඩ් කණ්ණාඩියත් කඩලා ගියා. ඒ විතරක් නෙමේ එයාලව පොලිසියෙනුත් නැවැත්තුවා. මල්ලිත් මේ වෙලාවේ හොඳටම බය වෙලා හිටියේ එයාලට හිරේට යන්න සිද්ධ වෙයි කියලා. ජාන් නම් ඊට වඩා බය වෙලා හිටියේ හිරේට ගියොත් එහෙම හෙට තියෙන තරඟය සෙල්ලම් කරගන්න බැරි වෙනවා කියලා. ඒතින් කොල්ලා එකපාරටම වාහනේ ඉස්සරහට අරගෙන යන්න පටන් ගත්තා. පොලිසියත් ඒක දැකලා එයාලගේ පස්සෙන් පන්නන්න පටන් ගත්තා. හැබැයි ඉතින් පොලිසියට නම් කොල්ලගේ ළඟටවත් එන්න බැරි වුණා. කොල්ලා ගේම් එක හිතින් මවාගෙන පොලිසිය ලස්සනට මග ඇරලා දැම්මා. හැබැයි ඉතින් පොලිසියෙන් බේරුණාට තාත්තගෙන් නම් ඩබල්ට බේරෙන්න බැරි වුණා. සම්පූර්ණ වැරද්ද ජාන් එයාගේ පිට දාගත්ත නිසා තාත්තා ආව ඊළඟ දවසේ තාත්තා වැඩ කරන තැනට එක්කන් ගියා. කොහමරි මේම වැඩ කර ඉන්න අතරේ ජාන්ගේ යාළුවගේ මැසේජ් එකක් ආවා රේස් එක පටන් ගන්න තව ටික වෙලාවයි තියෙන්නේ කියලා. ජාන් ඊට පස්සේ තාත්තගෙන් ඇහුවා කාර් එකේ කැඩුණු සයිඩ් කණ්ණාඩියට ගෙවන්න මේ වගේ දවස් කීයක් මට වැඩ කරන්න වෙයිද කියලා. හැබැයි තාත්තා කිව්වේ මං ඔයාව මෙතෙන්ට එක්කන් ආවේ කාර් එකේ කණ්ණාඩිය කඩපු නිසා නෙමෙයි. මං ඔයාව මෙතෙන්ට එක්කන් ආවේ ජීවිතේ කිසිම ප්ලෑන් එකක් නැතුව වැඩ කරාම ඔයාට නතර වෙන්න වෙන්නේ මේ වගේ තැනක කියලා පෙන්වන්න කියලා. ඒ කිව්ව කතාවට ජාන්ට හොඳටම මල පැනලා එයා වැඩ ටික එහෙම්මම දමල ගහලා කැෆේ එක පැත්තට යන්න පටන් ගත්තා. ජාන් එතෙන්ට යනකොට ගොඩක් පරක්කුයි. රේස් එකත් මේ වෙනකොට පටන් අරන්. කොල්ල දැන් ඉන්නේ අනිත් අයට වඩා ගොඩක් පිටිපස්සෙන්. හැබැයි කොල්ලට කොහමරි පුළුවන් වුණා එයාගේ ක්‍රමයට ගිහිල්ලා පළවෙනි ස්ථානයේ දිනා ගන්න. ඒ වැඩෙන් ජාන් සුදුසුකම් ලැබුවා නිසාන් ඇකඩමි එකට යන්න. කොල්ලත් ඉතින් ගෙදර ගිහිල්ලා දඩ බඩ ගාල් ලෑස්ති වෙන්න පටන් ගත්තා නෝර්තන් හැමිස්ටන් වලට යන්න. අම්මා නම් එයා යන ගමනට කැමති වුණා. හැබැයි තාත්තා නම් එයා රේස් පදින්න යනවට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. මොකද ඒක ලොකු භයානක වැඩක් කියලා. ඇත්තටම ජාන්ගේ තාත්තයාට ගොඩක් ආදරේ. ඒක නිසා තමයි එයා මේ දේවල් වලට ගොඩක් බය වෙලා ඉන්නේ. ජාන් එතකොට එතන තිබ්බ ෆොටෝ එකක් පෙන්නලා තාත්තට කිව්වා මේ ෆොටෝ එක තාත්තා ගත්තේ මට අවුරුදු 5ේදී. එදා ඉඳන් තමයි මට ඕන උනේ රේසර් කෙනෙක් වෙන්න. ඒක නිසා මම මේක කොහොම හරි කරනවා කියලා. ජාන් එක කියලා එයාගේ ඇඳුම් ටිකත් පැක් කරගෙන නිසාන් ඇකඩමි එකට ගියා. ඩැනි ඉතින් එයාලට එතන අඳුන්වලා දුන්නේ GT ඇකඩමි කියලා. කොහමරි මේ ඇකඩමි එකට තරඟකරුවන් 10 දෙනෙක්ව තෝරගෙන තිබුණා. ඒකෙන් හොඳම කෙනාට විතරයි නිසාන් සමාගමත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඩැනි ඊට පස්සේ මේ කට්ටියට අඳුන්වලා දුන්නා එයාලගේ ප්‍රධාන පුහුණුකරුවා වුණ ජැක් සෝල්ටර්ව. ජැක් ඉතින් මේ ළමයි සෙට් එකට කතා කරලා එයාලව මේ තැනට පිළිගත්තේ ටිකක් විතර දරුණු විදියට. ඒ දේවල් වලට පස්සේ තරඟකරුවන් 10 දෙනාගේ පුහුණු වීම පටන් ගත්තා. හැබැයි ඉතින් වීඩියෝ ගේම් ගහපු මේ සෙට් එකට ඇත්තම රේස් කාර්යයක් වුණ GTR එකක් පදින එක පාටම අමාරු වැඩක් වුණා. ඩැනි ඒ අතරේ මේ කට්ටියව පාවිච්චි කරලා එයාලගේ මේ අත්දැකීම මාධ්‍යයට කියලා ටිකෙන් ටික නිසාන් සමාගම ඉස්සරහට අරන් යන්න පටන් ගත්තා. ජාන්ට නම් ඉතින් ඒ විකාර වැඩ හරියටම කරගන්න බැරි වුණා.
ඇබැයි ඉතින් මෙතන හිටිය මැටි කියන හාදයා නම් වාහන එලවන්න වගේම මාධ්‍යයටත් හොඳට උත්තර දුන්නා. ඩැනිත් ඉතින් එයාට තමයි වැඩියෙන්ම කැමති වෙලා හිටියේ. කොහොමරි මේ ඇකඩමි එකෙන් පළවෙනියටම අයින් වෙන්න සිද්ධ වුණේ අවි කියන කෙනාට. මොකද පොර කාර් එක ට්‍රැක් එකෙන් එළියටම විසික් කරලා දාපු නිසා. ජැක් හදන්නේ මේ 10 දෙනාගෙන් හොඳම අය 5 දෙනෙක්ව තෝරගෙන ඊට පස්සේ ඒ 5 දෙනාගෙන් තරගයක් තියලා හොඳම කෙනාව තෝරගන්න. මේ විදියට කට්ටිය අඩු කරගෙන ගිහිල්ලා අන්තිමේට 6 දෙනෙක් ඉතුරු වුණා. හැබැයි ජාන් නම් තාමත් ඉන්නේ අන්නේ 6 වෙනි ස්ථානේ. ජැක් ඊට පස්සේ එයාගේ වාහනේ ඇතුළට නැගලා එයාගේ ඩ්‍රයිවිං කොහොමද කියලා බලන්න පටන් ගත්තා. කොල්ලා ඉතින් මුල ටිකේ හරියට ගියත් මැටි එයාට පොඩි වෙට්ටුවක් දාපු නිසා කොල්ලට වාහනේ පාලනය කරගන්න බැරුව වාහනේ ගිහිල්ලා වැදුනා මෙතන තිබ්බ ටයර් බැම්මේ. ජැක්ටත් ඒකට හොඳටම මල පැන්නා. ජාන් කිව්වේ මම මේ වෙලාවේ බ්‍රේක් කරා. හැබැයි මේකේ බ්‍රේක් වැදුනේ නැහැ කියලා. කොහොමරි ජැක් ඊළඟ දවසේ උදෙන්ම ජාන් කරපු වැරද්ද ගැන කට්ටියට තේරුම් කරලා දෙන්න පටන් ගත්තා. එයා කිව්වේ ඔයාලට එතනින් ඉස්සරහට යන්න බැරි නම් ඉක්මනටම තීරණයක් අරගෙන බ්‍රේක් එක ගහන්න ඕන කියලා. හැබැයි ජාන් ජැක්ට දිගින් දිගටම කිව්වේ මම බ්‍රේක් කරා. හැබැයි ඒක බ්‍රේක් එක වැදුනේ නැහැ. බ්‍රේක් එක හරියට බයින්ඩ් වෙලා වගේ තිබ්බේ කියලා. කොහොමරි ටික වෙලාවක් යනකොට ජැක්ට ආවා ජාන් පැදපු වාහනේ තත්ත්ව පරීක්ෂාවක්. ඒක පැදපු කෙනා ඇවිල්ලා කිව්වේ කොල්ලා කියපු කතාව ඇත්ත. මේ වාහනේ බ්‍රේක් වල අවුලක් තියෙනවා කියලා. ජැක් ඊට පස්සේ ජාන් ළඟට ගිහිල්ලා ඇහුවා ඔයා කොහොමද මේ වාහනේ ගැන හොඳට දන්නේ කියලා. ජාන් ඒකට උත්තරේ විදියට කිව්වේ ග්‍රෑන්ඩ් ටුරිස්මෝ ගේම් එකේ මං ඔය වාහනෙන් පැය ගාණක් පුරුදු වුණා මේ රේස් එකට එන්න කලින් කියලා. ඒක ආපු ජැක් මාර්ගෙල්ව එළියට දාලා අන්තිම තරගෙට ජාන්ව ඇතුළට අරගත්තා. කොල්ලටත් ඉතින් ඒක පාට සතුටුයි දෙන ආරංචියක් වුණා. ජාන් ඉතින් රෑ වෙලා ටිකක් විතර අමුතු සංගීතයක් අහන්න පටන් ගත්තා. අනිත් අයට නම් ඒක විකාර සංගීතයක්. හැබැයි ජාන්ට නම් ඒ සංගීතය නිසා පුළුවන්ලු එයාගේ හිත එක්තැන් කරගන්න. කොහොමරි මේ විදිහට මේ කට්ටියගේ අන්තිම තරගයේ තියෙන වෙලාවත් ආවා. ජාන් ඉතින් එයාගේ පවුලේ ලාංඡනයක් හෙල්මට් එකේ අලවගෙන තරගයට ලෑස්ති වුණා. තරගය පටන් ගන්නවත් එක්කම ජැක් එයාලට කිව්වේ මේ කාර් ඔයාලා කලින් පැදපුවට වඩා බරයි. ඒ වගේම වේගයත් වැඩියි කියලා. තරගේ ඉස්සරහින්ම ගිය මැටි. හැබැයි ජාන් ඉතින් කොහොමරි එහෙම් මෙහෙන් දාලා මැටි ළඟට ඇවිල්ලා එයත් එක්ක කරට කර සටන් වදින්න පටන් ගත්තා. කොහොමරි දෙන්න තරගේ ඉවර කරේ එක සමානව වගේ. ඩැනි නම් හිතුවේ මැටි තරගේ ඉස්සර වෙලාම ඉවර කරන්න ඇති කියලා. හැබැයි ජැක් ආයෙමත් තරගේ දිහා බලපුවාම රේස් එක පළවෙනියටම ඉවර කරලා තිබුණේ ජාන්. හැබැයි ඩැනි එක නිවේදනය කරන්න දෙන්නේ නැතුව ජැක්ව පැත්තකට එක්කන් ගිහිල්ලා කිව්වා ජාන් මාධ්‍යයටවත් කතා කරන්න දන්නේ නැහැ. අනිකයා දිනුවේ තප්පර ගානකින්. ඒක නිසා අපි මේ දිනුම මැටිට දෙමු කියලා. ඒත් ඉතින් ජැක් නම් ඔය කෝලම් වලට කැමති උනේ නැහැ. එයා කෙලින්ම දිනුම දුන්නේ ජාන්ටම තමයි. ජානුත් ඉතින් ඒ වෙලාවේ යාළුවොත් එක්ක එකතු වෙලා පාත්ත විදියට සතුටු වුණා. ජාන් ඉතින් රෑ වෙලා එයාගේ අම්මටත් මේ සතුටුදායක ආරංචිය කිව්වා. ඊළඟ දවසේ ජාන්ව නිසාන් එකේ ප්‍රයිවට් ජෙට් එකකින් වියානා වලට අරන් යන්න පටන් ගත්තා. ජාන්ට නිසාන් සමාගමත් එක්ක ගිවිසුමකට එන්න නම් කොල්ලට රේසින් බලපත්‍රය ගන්න සිද්ධ වෙනවා. ඩැනි කිව්වේ අපි යන තරඟාවලියේ එක තරගයක් හරි ඔයා 4 වෙනි තැනට ඉවර කරන්න ඕන. එතකොට ඔයාට FIA ලයිසන් එක ගන්න පුළුවන් කියලා. ජැකුත් කිව්වේ ඔයා මේ තරඟ කරන්න යන්නේ ඔයා වගේම තවත් ගේමර්ස්ලා සෙට් එකක් එක්ක නෙමෙයි. වෘත්තීමය රේසර්ලා සෙට් එකක් එක්ක කියලා. ඩැනි කියන විදියට ජැකුත් ඉස්සර පාට්ටම කාර් රේසර් කෙනෙක්. හැබැයි එයා මොකක් හරි හේතුවකට රේසින් පැත්ත අතහැරලම දාලා තියෙනවා. කොහොමරි ජාන් ඊට පස්සේ වියානා වලට ගිහිල්ලා එයාගේ පළවෙනි තරගයට ලෑස්ති වුණා. ඒ වගේම තරඟ බිමත් මේ වෙනකොට සූදානම් කරලා ඉවරයි. ජාන් නම් මේ වෙනකොට හොඳටම කලබල වෙලා ඉන්නේ. ඒක නිසා එයා අහන අමුතු සංගීතය අහන්න පටන් ගත්තා පොඩ්ඩක් හිත එක්තැන් කරගන්න. ඒ අමුතු සංගීතය මෙතෙන්ට ආපු ජැක්ටත් ඇහුණා. කොහොමරි ජැක් එයාට කිව්වේ මම හැම වෙලාවෙම මයික් එකෙන් ඔයත් එක්ක ඉන්නවා. ඔයා මෙතන ඉන්න කට්ටිය කියන දේවල් කිසිම දෙයක් අහන්න එපා. මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් විතරක් අහන්න. අනික ඔයාට මේ තරගය ලේසියෙන්ම දිනන්න පුළුවන් කියලා. ජාන් ඊට පස්සේ ගිහිල්ලා එයාගේ කාර් එකට නැගලා තරග බිම ඇතුළට ගියා. තරගය හරියටම පටන් ගන්න කලින් ජැක් කිව්වා ලැම්බෝගිනි එකේ ඉන්න කෙනාගෙනුයි අවුඩි එකේ ඉන්න කෙනාගෙනුයි පරිස්සම් වෙලා ඉන්න. ඒ දෙන්න තමයි ට්‍රැක් එකේ ඉන්න කරදරකාරයෝ දෙන්න කියලා. කොහොමරි ටික වෙලාවක් යනකොට රේස් එක හරියටම පටන් ගත්තා. ජාන්ටත් ඉතින් ඒක ලේසි පහසු රේස් එකක් උනේ නෑ. ජාන්ට මේ වාහනත් එක්ක තරඟ කරන එක ලොකු පීඩනයක් වුණා. හැබැයි කොල්ලා ඒ පීඩනේ දරාගෙන ඉස්සරහටම යන්න පටන් ගත්තා.
කෝමරි එයා තෙල් ගහන ට්‍රැක් එකකින් එළියට ආපු වෙලාවේ ටීම් එකේ අනිත් අය කොල්ලට විහිළු කරන්න පටන් ගත්තා ගේම් ගහනවා වගේ මේ වැඩ ලේසි නෑ නේද කියලා. ජැකුත් ඒත් එක්ක මෙතෙන්ට දුවගෙන ඇවිල්ලා ජාන්ට කිව්වා මොකෙක්වත් කියන දේවල් අහන්න යන්න එපා. හොඳ උස්මක් අරගෙන තරඟයට ආපහු යන්න කියලා. කෝමරි මේම ටික වෙලාවක් යනකොට ජාන්ට පුළුවන් වුණා නිකීවත් පහු කරලා 4 වෙනි තැනට එන්න. ජැකුත් කිව්වේ කොහොම හරි අපි ඔය තැන රැකගෙන FIA ලයිසන් එක ගමු කියලා. හැබැයි ඉතින් වැඩි වෙලාවක් 4 වෙනි ස්ථානයේ ඉන්න හම්බුනේ නෑ. නික් ඇවිල්ලා කොල්ලව හප්පලා ට්‍රැක් එකෙන් එළියට ඇදලා දැම්මා. ජාන් ඉතින් ඒ තරඟේ ඉවර කරේ අන්තිමයා විදිහට. ඩැනිත් කිව්වේ මේක හොඳ ආරම්භයක්. අපිට තව තරඟවට 6ක් තියෙනවා. ඒක නිසා අපිට ලයිසන් එක ගන්න පුළුවන් වෙයි කියලා. ජැක් ඊට පස්සේ ජාන්ට තවත් හොඳින් පුහුණු වීම කරන්න පටන් ගත්තා. හැබැයි ඉතින් කොල්ලට එක තරඟයක්වත් 4 වෙනි ස්ථානයට නම් ඉවර කරගන්න බැරි වුණා. මේ විදියට ටිකෙන් ටික අන්තිම තරඟයේ තියෙන දවසත් උදා වුණා. අද තරඟයේ 4 වෙනි ස්ථානයට ඉවර කරන්න බැරි වුණොත් FIA බලපත්‍රය කොල්ලට ගන්න වෙන්නේ නැහැ. කොහොමරි මේ තරඟයේ තියෙන්නේ ඩුබායි වල. ජැක් ඉතින් ජාන්ව එයාලා ඉන්න හෝටලෙට එක්කන් යනකොට එයාලා දැක්කා නිකී මාධ්‍යයට ජාන් ගැන එක දේවල් කියනවා. ජැක් නම් කිව්වේ ඔයා ඌ කියන දේවල් ඔලුවට ගන්න යන්න එපා. ඒ පොර ඔයා තරම් උද ඩ්‍රයිවර් කෙනෙක් නෙමෙයි කියලා. හැබැයි ඉතින් ඊළඟ දවසේ තරඟේ පටන් ගත්ත ගමන්ම නිකී ඇවිල්ලා ජාන්ට වද දෙන්න පටන් ගත්තා. එයාට ඉස්සරහට යන්න දෙන්නෙම නැහැ. නිකී විතරක් නෙමේ අවුඩි එකේ ඉන්න පොරත් එහෙම්මමයි. මේක දැක්ක ජැක් ජාන්ට කිව්වේ ඔයාට ඉස්සරහට යන්න දෙන්නේ නැත්තම් උන් දෙන්නට මොන හරි දෙයක් කරලා දාන්න කියලා. කොල්ලත් ඒ වචන ටික හිතට අරගෙන එකපාරටම වාහනේ බ්‍රේක් කරලා එහෙම්ම වංගු අයිනෙන් පාට වේගකින් දෙන්නවම ඉස්සර කරලා දැම්මා. නිකීටත් හිතා ගන්න බැරි වුණා ජාන්නේ මොකද්ද කරේ කියලා. කොහොමරි පණ්ඩිත නිකීට දැන් මේ ගේම් ගහන කොල්ලෙට පරදින්න බෑනේ. ඒක නිසා එයා උපරිම වේගය අරගෙන ඉස්සරහටම යන්න පටන් ගත්තා. හැබැයි ඉතින් වැඩි දුරක් නම් එයාට යන්න හම්බුනේ නෑ. එයාගේ වේගය පාලනය කරගන්න බැරුව ඉස්සරහා තියෙන වාහනේ වැදිලා එයාගේ වාහනේ කුඩු පට්ටම් වෙලා ගියා. ඒ විතරක් නෙමේ ඒ වාහනේ රෝදයක් ගැලවිලා ඇවිල්ලා ජාන්ගේ වාහනේ ඉස්සරහා වීදුරුවෙත් වැදුනා. මේ අනතුර නිසා තරඟය ටික වෙලාවකට නැවතුණා. නිකීට ඒ අනතුරෙන් කිසිම කරදරයක් වෙලා නැහැ. හැබැයි යාගේ පඬිතකම නම් තාමත් අඩු වෙලා නැහැ. ඒ අනතුරේ සුන්බුන් ටික අයින් කරාට පස්සේ ආයෙමත් තරඟේ පටන් ගත්තා. දැන් ජාන්ට හැප්පෙන්න ඉතුරු වෙලා ඉන්නේ Audi ඩයල් එක විතරයි. කොල්ලත් ඉතින් ඒ වාහනෙත් එක්ක කරට කර සටන් කරලා අන්තිම මොහොතේදී තප්පර ගානකින් Audi එකට කලින් රේස් එක ඉවර කරා. ඒ ඉවර කරේ 4 වෙනි තැනට. ඒ කියන්නේ කොල්ලට FIA බලපත්‍රය ගන්න පුළුවන්. ඒ විතරක් නෙමේ රේස් ට්‍රැක් එකේ කරපු දෙයට කොල්ලා නිකිත් එක්ක වලියක් දාගන්න අමතක කරෙත් නැහැ. ජැක්ටත් ඉතින් මේක මාර chance එකනේ. ඒක නිසා නිකීදියා කින්ඩියට බලන් ඉන්න අමතක කරෙත් නැහැ. කොහොමරි මේව රෑ වෙනවත් එක්කම ජාන් ගියා ජැක්ව හම්බ වෙන්න. එයා නම් පල්ලෙයාට වෙලා පරණ රේඩියෝ එකකින් පොඩි සින්දුවක් අහන ගමන් හිටියේ. ජාන් ඉතින් එයාගෙන් ඔයාගේ රේස් ජීවිතේට මොකක්ද උනේ කියලා ඇහුවත් කොල්ලට හරි විස්තරයක් අහගන්න උනේ නැහැ. මොකද කොල්ලගේ රසිකාවිය වගේක් මෙතෙන්ට ආපු හින්දා. ජාන් ඊට පස්සේ එයාගේ කාමරයට ගිහිල්ලා ඕඩිට කෝල් එකක් දුන්නා නිසාන් කම්පැනි එකත් එක්ක ගිවිසුම අත්සන් කරන එකට එයාට ටෝකියෝ වලට එන්න කියලා කියන්න. කොහොමරි මේ විදියට ජාන් නිසාන් සමාගමත් එක්ක එයාගේ ගිවිසුම අත්සන් කරා. ඒකට එයාගේ පෙම්වතිය වුණ ඕඩ්‍රිත් ඇවිල්ලා හිටියා. ගිවිසුම අත්සන් කරාට පස්සේ ඒ දෙන්නා ටෝකියෝ නගරය පුරාම ඇවිද විනෝද වෙන්නත් පටන් ගත්තා. FIA බලපත්‍රය ගත්තට පස්සේ ජාන්ට පළවෙනියටම තරඟ කරන්න හම්බුනේ ජර්මනියේ තියෙන ට්‍රැක් එක. විස්තර විචාරකයෝ කිව්වේ මේක තමයි ලෝකයේ තියෙන භයානකම රේසින් ට්‍රැක් එක කියලා. ජාන් මේ වෙලාවේ ජැක්ට පුංචි තෑග්ගක් දුන්නා පස්සේ වෙලාවක අරලා බලන්න කියලා. කොහොමුණත් කලින් තරගයේ 4 වෙනි තැන දිනාගත්ත නිසා ජාන් මිනිස්සු අතරේ දැන් ගොඩක් ජනප්‍රිය වෙලා ඉන්නේ. ඒ වගේම තාත්තත් දැන් ජාන්ගේ මේ රේස් පැදිල්ලට ටිකෙන් ටික කැමති වීගෙන එන්නේ. කොහොමරි ටික වෙලාවක් යනකොට තරගය පටන් ගත්තා. තරංකරුවොත් ඉතින් කරට කර තරඟ වදින්න පටන් ගත්තා. ඒ වගේම ජානුත් හොඳ වේගයක් අරගෙන නිකිව ලේසියෙන්ම පහු කරලා දැම්මා. හැබැයි එක තැනකදී ජාන්ගේ වාහනේ එකපාරටම පාවෙන්න අරගෙන එතන තිබ්බ වැටකුත් කඩාගෙන ප්‍රේක්ෂකයෝ ඉන්න පැත්තට ගිහිල්ලා ලොකු අනතුරක් සිද්ධ වුණා. ජාන්ගේ දෙමාපියන්ටත් හිතා ගන්න බැරි වුණා ඒ මොකක්ද උනේ කියලා. ජැගුත් ඉක්මනටම එතෙන්ට දුවන් ගිහිල්ලා කොල්ලව හොස්පිටල් එකට අරන් යන්න පටන් ගත්තා. කොහොමරි ජාන්ට ඒ අනතුරෙන් ලොකු අවුලක් උනේ නැහැ. හැබැයි ඒ අනතුර නිසා ප්‍රේක්ෂකෙක් මිය ගිහිල්ලා තිබුණා. ජැක් කිව්වේ ඒක මගේ වැරද්ද. මට ඔයාට එතෙන්දී අනතුරු වඟවන්න බැරි වුණා කියලා.
මොකද එතෙන්ට කියන්නේ ගුවන් පතේ කියලලු. එතන තියෙන හුළඟත් එක්ක කාර් එක උඩට ඉස්සෙනවලු. ඩැනි කිව්වේ මේ අනතුර ඔයාගේ වරදක් නෙමෙයි කියලා. හැබැයි ඉතින් මිය ගිය කෙනා ගැන හිතනකොට ජාන් සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙන්න පටන් ගත්තා. එතනින් පස්සේ ආ කිසිම කෙනෙක්ට කතා කරේ නැහැ. අඩුම ගානේ යාගේ තාත්තටවත් කතා කරේ නැහැ. ජාන්ගේ අම්මත් ගොඩක් උත්සාහ කරා කොල්ලගේ හිත හදන්න. හැබැයි ඒක එච්චර සාර්ථක වැඩක් උනේ නැහැ. මේම ටික දවසකට පස්සේ ජාන් දුන්න තෑග්ග ජැක් අරලා බැලුවා. ඒක ඇතුලේ තිබ්බේ අලුත්ම අලුත් රේඩියෝ එකක්. ජැක් ඊට පස්සේ කොල්ලව කාමරෙන් එළියට අරගෙන එයාව එක්කන් ගියා අනතුර සිද්ධ වෙච්ච තැනට. ජැක් එතෙන්දි කිව්වා මාත් මේ වගේ අනතුරකට මුහුණ දුන්නා. එතෙන්දි මට කරදරයක් උනේ නැහැ. හැබැයි අනිත් වාහනේ හිටිය කෙනා ස්පිරිතාලෙට අරන් යන්න කලින්ම නැති වුණා. එදා ඒ අය කිව්වේ ඒක මගේ වැරද්දක් නෙමෙයි කියලා. හැබැයි මං එදායින් පස්සේ ආයේ කවදාවත් තරඟ කරන්න ගියේ නැහැ. ඒම දෙයක් සිද්ධ වුණාම හැම කෙනෙක්ම කරන්නේ එයාලගේ රේසින් ජීවිතේ අත්හැරලා දාන එක. හැබැයි මං දන්නවා ඔයා එහෙම කෙනෙක් නෙමෙයි කියලා. මම හිතන විදියට ඔයාට හොඳම කෙනා වෙන්න පුළුවන්. ඒක කරන්න නම් මේ හැම දෙයක්ම ඔයා අමතක කරලා දාලා ආයෙමත් ඔයා රේසින් ට්‍රැක් එකට යන්න ඕන කියලා. ජානුත් ජැක් කියපු දේවල් තේරුම් අරගෙන වාහනේ අතුරත් අරගෙන එයාට ඉවර කරන්න බැරි වුණ රේස් එක ඉවර කරලා දැම්මා. ටික වෙලාවකට පස්සේ ඩැනි ඇවිල්ලා කිව්වා රේසින් කොමිසම ජාන්ව අනතුරෙන් නිදහස් කරලා. හැබැයි නිකී තවත් කට්ටියක් එක එකතු වෙලා ට්විටර් එකේ ඉල්ලීමක් දාලා ජාන්ගේ ලයිසන් එක කැන්සල් කරලා දාන්න කියලා. ඒ වගේම කණ්ඩායම් කීපයක් මේ කට්ටියට විරුද්ධව නඩුවක් දාලත් තියෙනවලු කියලා. එයා තව කිව්වේ නිසාන් සමාගමට අපිව මේකෙන් ගලවගෙන ඉස්සරහට අරන් යන එක ලේසි වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසා අපි හැමෝටම ඔප්පු කරලා පෙන්නන්න ඕන අපි මේකට අයිති කියලා. ඒකට අපිට ගේමස්ලා කණ්ඩායමක් ලීමැන්ස් වේදිකාවේ තියන්න ඕන කියලා. ජැක් නම් ඒක අහපු ගමන් හොඳටම කලබල වුණා. එයා කිව්වේ ලීමැන්ස් කියන්නේ අමාරු තරගයක්. ඒ වගේම අපිට තව ඩ්‍රයිවර්ස්ලා දෙන්නෙක්වත් ඕන වෙනවා කියලා. ඩැනි එතකොට කිව්වේ මැටිසා ඇන්ටෝනියෝ දෙන්න දැනටමත් මේකට කැමති වෙලා ඉන්නේ. අනික ඔයාලා ගේම් එක ඇතුලේ මේ ට්‍රැක් එකේ ඕන තරම් පැදලා තියෙනවා. ඒක නිසා ඔයාලට මේක එච්චර අමාරු වෙන එකක් නැහැ කියලා. ජැක් ඊට පස්සේ ජාන්ව පැත්තකට එක්කන් ගිහිල්ලා මේ රේස් එකේ තියෙන බැරෑරුම්කම ගැන කියලා දීලා එයාගේ තීරණය මොකක්ද කියලා ඇහුවා. ජානුත් ඒ ටික අහලා කිව්වේ අපි මේ රේස් එක දිනලා අමරණීය වෙමු කියලා. කට්ටිය ඊට පස්සේ කෙල්ලින්ම ගියා ප්‍රංශයට. මොකද මේ රේස් එක තියෙන්නේ එහෙ. කට්ටිය එහෙට යනකොට මැටි ඇන්ටෝනියෝ දෙන්න වගේම එයාලට පදින්න තියෙන වාහනෙත් එහෙට ඇවිල්ලා තිබුණා. ඒ වාහනෙත් ඇවිල්ලා පිස්සුම පිස්සු හැදෙන වාහනයක්. ජාන් කට්ටියට කිව්වේ මේක ඔයාලා පැදපු GTR වලට වඩා ගොඩක් සැහැල්ලුයි. ඒ වගේම ගොඩක් වේගවත් කියලා. ඔන්න ඊට පස්සේ අපි යන්නේ තරඟ බිම පැත්තට. මේ රේස් එක ඇවිල්ලා පැය 24ක් යන්න ඕන රේස් එකක්. ඒ වගේම මේක තමයි ලෝකේ ලොකුම රේස් එක. අනිත් හොඳම දේ තමයි ජාන් තරඟ කරනවා බලන්න එයාගේ තාත්තත් මෙහෙට ඇවිල්ලා. ජාන්ටත් එයාව දැක්කහම ගොඩක් සතුටුයි. ඒ වගේම තාත්තා කොල්ලගෙන් සමාව ගත්තා. එයා ජාන්ගේ හැකියාව තේරුම් ගත්තේ නැති එකට. ඩැනි ඊට පස්සේ මේ කට්ටියට තරග ගැන විස්තර කරන්න පටන් ගත්තා. එයා කිව්වේ රේස් එක 3ට පටන් අරගෙන ඊළඟ දවසේ 3ට ඉවර කරන්න ඕන. ඒක නිසා අපි පැය 3න් 3ට ඩ්‍රයිවර්ස්ලව මාරු කරමු කියලා. ජැකුත් මෙතෙන්ට ඇවිල්ලා කිව්වේ ඩැනි මට මේක පටන් ගමු කියලා කිව්වහම මම හිතුවේ ඔයාලා හැමෝම සම්පූර්ණ මෝඩයෝ කියලා. හැබැයි දැන් මම පිළිගන්නවා ඔයාලා තමයි දක්ෂයෝ කියලා. එහෙනම් අපි ගිහිල්ලා ලෝකය වෙනස් කරමු කියලා. කොහොමරි මේ විදියට ප්‍රංශ ජාතික ගීයට පස්සේ තරඟය පටන් ගන්න සියල්ල සූදානම් වුණා. මේම ටික වෙලාවක් යනකොට මහා ධාවන තරගය පටන් ගත්තා. තරගය පටන් ගත්ත ගමන්ම වාහන දෙකක් තරගෙන් එළියට විසික්කුණා. ජාන් නම් එයාට පුළුවන් උපරිම හැකියාව දාලා අනිත් වාහන අතරින් ටිකෙන් ටික ඉස්සරහට ඇදෙන්න පටන් ගත්තා. ජාන් ළඟටම එනවා දැක්ක අවුඩි ඩයල් එක එයාගේ වේගය තව ටිකක් වැඩි කරන්න ගිහිල්ලා ඉස්සරහ තිබ්බ ෆෙරාරි කාර් එකේ හප්ප ගත්තා. ඒ වැඩෙන් එයාගේ කාර් එක පාවෙලා ගිහිල්ලා වැටේ වැදිලා ගිනි ගන්නත් පටන් ගත්තා. ඒ අනතුරෙන් අවුඩි ඩයල් එකට නම් අනතුරක් වුණේ නෑ. හැබැයි ඒක දැක්ක ජාන්ට නම් හොඳටම අවුල් ගියා. ඒ විතරක් නෙමෙයි කොල්ලට එයාගේ අනතුර මතක් වෙන්නත් පටන් ගත්තා. ජැක් යාව ආයෙමත් හොඳ 100ට ගන්න හැදුවත් ඒ වැඩේ හරි ගියම නෑ. කොල්ලා ඒක ගැන හිත වාහනේ වේගය ටිකෙන් ටික අඩු කරන්න පටන් ගත්තා. මේ වැඩේ හරියන්නේ නැති නිසා ජැක් යාට දාලා දුන්නා එයා රේස් එකට එන්න කලින් අහන මියුසික් එක. අන්න ඒ පාර නම් කොල්ලා ආයෙමත් හොඳ 100ට ඇවිල්ලා පාට වේගකින් වාහනේ ඉස්සරහට අරන් යන්න පටන් ගත්තා. ජාන් ඊට පස්සේ එයාගේ පැය 3 ඉවර කරනකොට කොල්ලා හිටියේ 12 වෙනි ස්ථානයේ. කොහොමරි ඉතින් කොල්ල 3 දෙනා එකතු වෙලා වාහනේ ටිකෙන් ටික ඉස්සරහටම අරගෙන ගියා. මේම රෑ වෙනවත් එක්කම ධාවන පතේට වර්ෂාව ඇදහැලෙන්න පටන් ගත්තා.
මේ වැස්සේ වාහනේ පදින්න සෙට් උනේ ජාන්ට. හැබැයි ඉතින් වැස්ස නම් එයාට අදාළ වුණේම නෑ. එයා පට්ට වේගකින් අනිත් වාහන ටිකත් ඉස්සර කරගෙන ඉස්සරහටම ගියා. කොහොමරි මේ විදියට කාලේ ගෙවිලා යනකොට ඇන්ටෝනියෝගේ වේගය එන්නෙම අඩු වෙන්න පටන් ගත්තා. ජැකේත් එක්කම ජාන් ළඟට ගිහිල්ලා කිව්වා ඇන්ටෝනියෝගේ ඇඟ ගහනවා. ඒකින්ද අපිට යව කලින්ම එළියට ගන්න වෙනවා. ඔයාට දැන් තරගේ ඉවර කරන්න වෙලාව ඇවිත් තියෙන්නේ කියලා. කොහොමරි කාර් එක ට්‍රැක් එකෙන් එළියට අරගෙන ඒකේ රෝද මාරු කරන්න යනකොටම එක්කෙනෙක්ගේ අතින් එක රෝදක ඇණයක් බිමට වැටුණා. ජැක්ටම තමයි සිද්ධ වුණේ ඒ ඇනේ හොයාගෙන ඒක හයි කරලා කොල්ලව ආයෙමත් රේස් එක ඇතුළට යවන්න. ඒ වුණ වැඩෙන් 4 වෙනි ස්ථානයේ හිටිය කොල්ලා ආයෙමත් රේස් එකේ 9 වෙනි ස්ථානයට වැටුණා. තරගේ අන්තිම ටික යන නිසා අනිත් වාහනත් ගොඩක් උද්‍යෝගයෙන් පදින්නේ. ඒක නිසා ජාන්ට ඉස්සර වෙන එක එච්චර ලේසි වැඩක් උනේ නැහැ. කොහොමරි මේව යන ගමන් ජාන්ගේ මතකය ගියා එයාගේ ගෙදර තාත්තත් එක්ක වුණ කතා බහක් පැත්තට. ඒ කියන්නේ තාත්තට ඇයි ඔයා ලයින් එකේ යන්නේ නැත්තේ කියලා අහපු දැනට. ඒක මතක් වුණ ජාන් එහෙමම ජැක්ට කිව්වා මම මේ රේස් එකේ ලයින් ටික දන්නවා. හැබැයි මේ වෙලාවේ ලයින් එක දිගේම යන වැඩේ හරියන්නේ. ඒක නිසා මේක මගේ ක්‍රමයට කරන්න ඉඩ දෙන්න කියලා. හැබැයි ඉතින් ඩැනී නම් ඒ අදහසට කැමති උනේ නැහැ. එයා දුවගෙන ගිහිල්ලා කිව්වේ ලයින් එක දිගේ ගිහිල්ලා මේ තරඟේ ඉවර කරන්න. මොකද අපිට අවදානමක් ගන්න වෙලාවක් නැහැ කියලා. ජැක් ඊට පස්සේ ඩැනීව මෙතනින් එලවලා දාලා ජාන්ට කිව්වා ඔයා දන්නවනේ මොකද්ද කරන්න ඕන කියලා. එහෙනම් ඒක කරන්න. ඔයාගේම ලයින් එකක් දිගේ යන්න කියලා. ඒක අහපු ජාන් ගේම් එකේ දිගහපු ලයින් ටික මතක් කරගෙන සුපිරියටම වාහන ටික ඉස්සර කරන්න පටන් ගත්තා. ජැක්ටත් හිතා ගන්න බැරි වුණා ඒ ඉස්සර කිරීම් ටික දැකලා. කොහොමරි කොල්ලා මෙහෙම ඉස්සර කරන් ඇවිල්ලා අලුත් වාර්තාවකුත් තිබ්බා. විස්තර විචාරකයොත් කිව්වේ ජාන්යාගේ වාහනේ ගුවන් යානයක් කරගෙන කියලා. කොහොමරි මේම ටික වෙලාවක් යනකොට ජාන්ට පුළුවන් වුණා පළවෙනි ස්ථානයේ ඉන්න නිකීගේ වාහනේ කිට්ටුවටම යන්න. කොල්ලට දැන් එයා විස්තර කරන්න තියෙන්නේ විනාඩි 4ක වගේ කාලයක්. ජාන් ඉතින් කොහොමරි උත්සාහ කරලා නිකිත් එක්ක කරට කර තරගයක් දීලා අන්තිම මොහොතේදී තාප්පර ගානකින් නිකීව පාස් කරලා තරගය ජයග්‍රහණය කරා. විස්තර විචාරකයොත් කිව්වේ ඒක මෙච්චර කාලයකට දැකපු පිස්සුම හැදෙන තරග නිමාවක් කියලා. ජැක්ටත් ඉතින් මේ වෙලාවේ කියා ගන්න බැරි තරම් සතුටක් ආවා. එයාට විතරක් නෙමේ තාත්තටත් එයාගේ පුතාගෙන මාරම ආඩම්බරයක් ආවේ. ජැකුත් ඒත් එක්කම ඇවිල්ලා ජාන්ට කිව්වා ඔයා දැන් ගේමර් කෙනෙක් නෙමේ. ඔයා මේ ලෝකේ ඉන්න හොඳම රේසර්ලගෙන් එක්කෙනෙක් කියලා. කොහොමරි කට්ටිය යාළගේ සතුට සමරන තැනින් මේ කතාව ඉවර වෙනවා. අලුත් කතාවකින් හම්බෙනකන් ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ දවසක්.